ෂෝට්ස් ජපන්ද? නෑ මේ හීරෝ කොහොමද බයික් එක හොඳයිද? බයික් එක ලස්සනයි. ලුක් එක ගත්තාම වෙනම කොහොමද දන්නේ? DRL තියෙන නිසා all LED digital display bluetooth connection ඔන්න ඉතින් ඔයගොල්ලෝ ජපන් කියලා හැමතිස්සෙම ඉල්ලනවා. මෙන්න බයික්ස් එනවා ටෙක්නොලොජිත් එක්ක එන්නේ. ඒකට මම ඉතින් වීඩියෝස් අපේ පොඩ්කාස්ට් වල මම කියනවා කාලේ යන්න ටෙක්නොලොජි එක ටික හැම බයික් එකකටම එනවා. ඉතින් අපේ බයික්ස් ගැන ඉස්සරහට කතා කරමු. බයික් එක එක්ස්පීරියන්ස් කරන්න දීලා දෙන්න මෙයාට. ඉතින් මම බයික් එක පැදලා ඇත්ත කියන්න කැමතියි. මම මේකට පැදලා ඔයගොල්ලෝට කියලා කොහොමද කියලා. ඊට පස්සේ අපි යනවා මේ ස්කූටර්ස් අගය. ඔව්. ඉතින් මම හිතන්නේ ලස්සන ටැග් ලයින් එකක්. ඔව්. Zoom ස්කූටර්ස් අගය. ඔව්. ඉතින් Zoom සගය. අපේ මම බයික් එකේ නම් Zoom ස්කූටර් සගය කියලා මේක ඇවිල්ලා Zoom අපි ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කරන්න ආවා කියන ඒ ටැග් ලයින් එක තමයි ඒකට තියෙන්නේ. මොකද බයික් එක දැක්කම කවුරුත් හිතන්නේ නැහැ මේක ඇවිල්ලා ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් කියලා. මම පැදලා බැලුවා ප්‍රීමියම් ඒ වගේ මේක i3s ටෙක්නොලොජි එක තියෙන ඉතින් i3s දකින්න ඉතින් ස්ප්ලෙන්ඩර් iSmart එකේ තිබ්බා. ඉතින් මේක fuel efficiency එක ඇවිල්ලා තියෙන්නේ 110 design එකක රොෂා. ගාන ගානද 699 ඒ කියන්නේ ලක්ෂ 7යි. මේ සෙග්මන්ට් එකේ මම දකින price versus options හොඳම බයික් එක තමයි මේක.